අපේ අතට දන්නවා ලංකාවේ තියෙන විවිධ ආගම්නේ. ඒ ආගම් වලට අදාළ අත්පොත් තියෙනවා. මම හිතන්නේ අපේ බෞද්ධත්වොත් දන්නවා. ක්‍රිස්තියානි ආගම ගත්තහම එයාලගේ අත්පොත මොකද්ද? ක්‍රිස්තියානිගේ අත්පොත මොකද්ද? බයිබලයනේ. දැන් බලන්න හරිය වටිනවා අපේ අත්පොත දන්නවානේ. ක්‍රිස්තියානිගේ අත්පොත බයිබලය. ඉස්ලාම්ගේ අත්පොත මොකද්ද? කුරානය නේ. හරි වටිනවා. දැන් බලන්න අපි ඒ ගැන අවබෝධයක් තියනවානේ. අපේ අත දන්නවා. ක්‍රිස්තියානිගේ අත්පොත බයිබලය. ඉස්ලාම්ගේ අත්පොත කුරානය. ඒ වගේ තමයි අපිට තියෙන අත්පොතක් මොකද්ද? ධම්මපදයේද? ත්‍රිපිටකයේද? මේ නිකමට අත උස්සන්න බලන්න මේ ධම්මපදයේ කියන අත්පල්ලයල ත්‍රිපිටකයේ කියන අත්පල්ලයද පිරිත් පොත කියන හරි අත්පල්ලයල ජාතක පොත කියලා කියනයි 550 ජාතක පොත කියනයි මේ මුකුණු දන්න කියලා තියනනේ මේ ඇත්තටම අපේ අත්පොත මොකක්ද? ධම්මපදයේද ත්‍රිපිටකයේද? හරි මේ ක්‍රිස්තියානිගේ අත්පොත මොකක්ද? ක්‍රිස්තියානිගේ අත්පොත මොකක්ද? බයිබලය. වෙනස් උත්තර දෙනවද? නෑනේ. සැක දෙනවද? නෑනේ. හරියටම දන්නවනේ. හරි. ඉස්ලාම්ගේ අත්පොත මොකක්ද? කුරානය. ප්‍රශ්න දෙනවද හරිය? දැන් මේ උත්තර දෙනවා. නෑ හරියටම දන්නවනේ. හරි කොච්චර වටිනවද අපි හරියටම දන්නවා. අපි මොනකට මොනු බලාගත්තේ හිතේ සැකයක් ආවේ මොකක් ගැන ඇහුවාමද? බෞද්ධ අපි බහුතරයක් දෙනා දන්නවා ක්‍රිස්තියානිගේ පොත. බෞද්ධ අපි බහුතරයක් දෙනා දන්නවා ඉස්ලාම්ගේ පොත. හදවතට තට්ටු කරලා අහන්න ක්‍රිස්තියානිගේ පොත දන්න ඉස්ලාම්ගේ පොත දන්න හැබැයි තමන්ගේ පොත නොදන්න බෞද්ධයෝ කී දෙනෙක් මෙතන ඉන්නවා නේ? හරිද? මම හිතන්නේ කොහොමද ඔක අපේ හැදිනේ අනුන්ගේ හැම එකම දන්නවා. හරිද? අනුන්ගේ ආයි හැම එකම උන්ට දන්නවා අපි දන්නවා. නොදන්නේ මොකද්ද? අපි ඒක දන්නේ නැහැ. තමන්ගේ දේවල් ටික දන්නේ නැහැ. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයි මූණට මූණු බලාගෙන ඉඳක උත්තර දෙක තුන ඒව නැහැ. ක්‍රිස්තියානිගේ පොතක් දන්නවා, ඉස්ලාම්ගේ දන්නවා. මොකද්ද අපි දන්නේ නැත්තේ? අපි ඒක දන්නේ. බෞද්ධ අපි අත්පොත මොකද්ද? ධම්මපදයේද ත්‍රිපිටකයේද? ඔය දෙකෙන් එකක්. බෞද්ධ අපි අත්පොත තමයි. දැන් බලන්න කීයෙන් කී දෙනාද ඒක දන්නේ හරියටම සැක නැතුව. ඒකට හේතුව තමයි මේ බෞද්ධයේ අත්පොත ධම්මපදය. හොඳද? හරිද? බෞද්ධයේ අත්පොත මොකද්ද? ධම්මපදය. කියන්න මොකද්ද බෞද්ධයේ අත්පොත? මේක දැනගෙන ඉන්න ඕනේ හොඳද නැත්තම්? ඒක ක්‍රිස්තියානි මිනිස්සෙක් ඉස්ලාම් මිනිස්සෙක් ඇවිල්ලා එයාලගේ බයිබලයේ කුරානයේ පෙන්නලා අපි ඉන්නේ හොදින් ඔයාලගේ අත්පොත මොකද්ද කියලා කට උත්තර දෙනවා. මේ නිලජ්ජයි බෑ. මෙච්චර වටින දර්ශනයක ඉන්න අපි, මෙච්චර ධර්මයේ තියෙන රටක ඉන්න අපි, ප්‍රධාන වශයෙන් බෞද්ධයෝ ඉන්න රටක ඉන්න අපි බහුතරයක් අපේ අත්පොත දන්නේ. නේ? අහුවතින් දෙන්නේ කියලා උත්තර දෙකක්. ඒ උත්තර දෙක සමාන විශ්වාසයෙන් දෙන්න හැකියාවක් නැති තරම්. කීයෙන් කී දෙනාද හරියට අත්පොත දන්නේ? හේතුව තමයි ක්‍රිස්තියානිගේ පොත අපිත් දන්න හේතුව ක්‍රිස්තියානි මිනිස්සු ළඟ බයිබලයේ තියෙද නැද්ද? තියෙනවා. දැකලා නැතිනේ. ක්‍රිස්තියානි මිනිස්සු ඒක පාවිච්චි කරනවා. ඉස්ලාම් අයගේ ළඟ බහුතරයක් දෙනා ළඟ කුරානය තියෙද නැද්ද? තියෙනවා. එයාලා ඒක පාවිච්චි කරනවා. බෞද්ධයාගේ අත්පොත ධම්මපදය කියන එක බහුතරයක් බෞද්ධයෝ ඇයි දන්නේ නැත්තේ? දැනගන්න දියා පාවිච්චි කරන්නේ නෙවෙයි සමහරට මේ බහුතරයක් ඇස් දෙකටවත් දැකලා නෑ. අපේ බෞද්ධත්ව කීයෙන් කී දෙනාද ධම්මපදයේ ඇස් දෙකට දැකලා තියෙන්නේ? මං කියන්නේ මේ පොත් වලින් නිවන් දකින්න පුළුවන් කියන එක නෙවෙයි. හැබැයි ධර්මයේ එකතු කරගන්න තියෙන තැන්නේ. ඒතකොට ඒවවත් දන්නේ නැත්තම් ත්‍රිපිටකයේ ඇස් දෙකට දැකලා තියෙන්නේ. මම කියන්නේ කියවන්නේ නේ මම දන්න මෙතන ඉන්න
එක්කෙනෙක් දෙන්නෙක් ඇති උපරිම ත්‍රිපිටකයේ සූත්‍ර දෙකකට වඩා කියවපු අය. ඒත් සමහරවිට පාළියේ. සිංහලෙන් කියවලා අර්ථ ගනිපු කී දෙනා දින්නේ. හදවතට තට්ටු කරලා අහන්න අපි බෞද්ධ වුණාට මේ බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න තියෙන බෞද්ධ දර්ශනය හොයන්න තියෙන ත්‍රිපිටකේ ඇස් දෙකටවත් දැකලා තියෙන කීයෙන් කී දෙනාද? ඒක කියවලා තියෙන කීයෙන් කී දෙනාද කියන එක. මතක තියාගන්න මේ ධර්මය හරි වටිනවා. මැණික් වටිනවද නැද්ද? වටිනවා. කුකුල්ලුන්ට වටිනවා. නැහැ නේ. ඒ නිසා මතක තියාගන්න ධර්මයේ වටිනවා මේවයි ප්‍රයෝජන ගන්න. ධම්මපදයේ තියෙනවා ගාථා 423ක්. කීයක් තියෙද? 423ක්. ආරාධනා කරනවා ධම්මපදයේ පොතක් ළඟට අරගෙන කියවන්න පරිශීලනය කරන්න ඔය ධම්මපදයේ තියෙන අර්ථ ජීවිතයට ගන්න. ඉතින් අද අපි මාතෘකා කරගත්ත එක ගාථාවක්. ඒ ගාථාවේ තේරුම තමයි කිසිම කාලයකවත් කොහොමවත් වෛරයකින් වෛරයක් සංසිඳෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය නේ. ඒක තමයි ඇත්ත කාරණාව. කවදාවත් වෛරයකින් සංසිඳවන්න බෑ. කොහොමද වෛරය සංසිඳවන්න පුළුවන්? මෛත්‍රිය. දැන් වෛරය කියලා කියන්නේ හිතන්න මෙහෙම දැන් මේ ප්‍රත්‍යක්ෂණ අපිට කේන්ති යනවද නැද්ද? යනවනේ. කේන්තිය සහ වෛරය කියන්නේ කද්ද දෙකක්ද? දෙකක්. හරිද? දැන් හිතන්න මේ වෙලාවේ මොකක් හරි හේතුවකට මට කාත් එක්ක හරි කේන්ති යනවා. ටික වෙලාවකින් ඔය කේන්තිය පහ වෙලා යනවා. ටික වෙලාවකින් ඒ තරහව නැත්තම් ඒක අර වෛරය තරම් භයානක නෑ. වෛරය කියලා කියන්නේ මේ දැන් මොකකට හරි හේතුවකට කාත් එක්ක හරි කේන්ති අරගෙන ඔය කේන්තිය පරිගන්න චේතනාවෙන් ඉස්සරහට අරගෙන යනවා නම් ඒකට මොකද කියන්නේ? වෛරය නේ. දැන් ඔන්න බණ වෙලාවේ මට කාත් එක්ක හරි කේන්ති යනවා. බණෙන් පස්සේ මේ මිනිස්සයා දැක්කම හිතනවා ඒ විදිහටම තරහ පරිගන්න චේතනාව තියෙනවා. හෙටත් ඒ මිනිස්සයා දකිද්දි ඒ චේතනාව එහෙම්ම තියෙනවා. මේ පරිගන්න චේතනාව ඉස්සරහට අරගෙන යනවා කියන්නේ ඒකට මොකද කියන්නේ? වෛරය. දැන් දන්නවනේ? හරි. ඊළඟට බලමු වෛරය අපේ හිතවල තියෙද කියලා. මම ප්‍රශ්න ටිකක් අහන්නම්. මේ ප්‍රශ්න ටිකට උත්තර හිතලා අරගන්න. උත්තර දෙන්න ඕනේ. උත්තර හිතලා අරගන්න. අවසානයේදී තේරෙයි තමන්ගේ හිතේ වෛරය තියෙද නැද්ද කියන එක. හරි. පළවෙනි ප්‍රශ්නේ. තරහකාරය මතක් කරගන්න. හරිද? මතක් වුණාද? හිතාගන්න බැරිද දැන් කාවද තෝරගන්න කියලා නෑ නේ මේක. එක්කෙනෙක් තෝරගන්න. හරිද? මේ එතනින් එහා ප්‍රශ්න නැහැ. අපිට තරහකාරයෙක් ඉන්නවා කියන්නේම හිතේ වෛරයක් තියෙද නැද්ද? තියෙනවානේ. හරි. මොකද ලංකාවේ අපේ ඇත්තන්ට බහුතරයක් දෙනාට තරහකාරයෙක් ඉන්නවාමයි. මොකද අපේ අයට කාට හරි බනින්න නැත්තම් රැට නිින්ද යන්නේ නැහැ. කාට හරි බනින්න නැත්තම් කන කෑමෙල දිනවන්නේ. දවසේ නිකමට හිතන්න උදේ පටන් ගත්තම රැ නිදා ගන්න වෙලාව දක්වා අපි කී දෙනෙක්ට දොස් කියනවද? කී දෙනෙක්ගෙන් පරිගන්න හිතනවද? කී දෙනෙක්ට වරදිනකන් බලන් ඉන්නවද? හරි. තරහකාරයෙක් ඉන්නවා කියන්නේ අපේ හිතවල මොකද තියෙන්නේ? වෛරය තියෙනවා. තරහකාරයෙක් නැත්තම් බය වෙන්න එපා. ලංකාවේ එහෙම ජීවත් වෙන්න හරි අමාරුයි. කොයිම මොහොතක හරි තරහකාරයෙක් ඇති වෙන්න හේතු ඕනේ තරම් සමාජයෙන් එනවද නැද්ද? එනවා. මතක තියාගන්න මේ තරහකාරය අඩු කරගන්නවට වඩා ලේසි තමන්ගේ පැත්තෙන් තමන් පාලනය වෙන එක. පැහැදිලිනේ? හරි. එහෙනම් වෛරය කියන්නේ මොකද්ද කියලා දන්නවා. වෛරය දැන් හිතේ තියෙද නැද්ද කියන එක දන්නවා. හරි. එහෙනම් කියමු බලන්න මේ වෛරයක් හිතේ තියෙන එක වැඩියෙන්ම හානියක් වෙන්නේ තමන්ටද අනුන්ටද? වැඩිම හානිය කාටද? තමන්ට. ඒකත් දන්නවනේ. දැනගෙන මරා ගන්න යන්නේ නේ. දැනගෙන තමයි වෛර කරන්න යන්නේ. හරි. වැඩිම හානිය තමන්ට. බුදුහාමුදුරුවෝ හරි ලස්සන උපමාවකින් දේශනා කරා. හිතන්න මෙහෙම. ඔන්න දැන් අද බණට එන්න කලින් මම හිතනවා දැන් ඔයත් එක්ක මම තරහයි කියලා හිතන්නේ. මට දැන් ඔයත් එක්ක වෛරයක් තියෙනවා. ඒකටත් එක්ක මේ හරිම තරහකින් මම අද බණට එන ගමන් හිතාගෙන එනවා අද නම් අතාරින්නේ බණ අහන්න දෙන හැමෝගෙම පරිගන්නවා. උදාහරණයක් විතර හොඳද? පරිගන්නවා එක්කෙනෙක්වත් අතාරින්නේ නැහැ කියලා හිතාගෙන එන ගමන් කඩේකට ගිහිල්ලා ගේනවා හොඳ වහ බෝතලයක්. හරිද? ගන්නවා හොඳ වහ බෝතලයක් අරගෙන බණට එනවා. එන ගමන් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ධර්මාසනේ ඉඳගෙන මේ මේසි උඩින් වහ බෝතලේ තියෙනවා. තියලා ඉවරලා කියනවා අද නම් අතාරින්න කෙනෙක්වත් සේරගෙම පරිගන්නවා කියලා වහ බෝතලේ අරන් මන් බොනවා. හානිය කාටද? තමන්ට. බුදුහාමුදුරුවෝ දේශනා කරා අපි වෛර කරමින් තව කෙනෙක්ගෙන් පරිගන්න හිතන චේතනාව හරියට අනුන්ගෙන් පරිගන්න හිතාගෙන තමන්
වහබොනවා වගේ වැඩක්. පැහැදිලිද? ඒ නිසා මතක තියාගන්න වෛර කිරීමේ හානිය Tamanටමයි. අනුන්ට වඩා හානිය කාටද? Tamanට. එහෙනම් අපි වෛර නොකළ යුත්තේ, පණි නොගත යුත්තේ කවුරු ගැන හිතලාද? Taman ගැන හිතලානේ. මම ගැන හිතලයි අනුන්ගෙන් පණි ගන්න හොඳ නැත්තේනේ. මම ගැන හිතලයි අනුන්ට වෛර නොකළ යුත්තේ. දැන් අද ඔයන්ට මේ සුදු ඇඳගෙන හරි ලස්සනට පිළිවෙලකට මේ ස්ථානයට ආවේ පින් කරන්නද පව් කරන්නද? පින් කරන්න. කුසල් කරන්නද අකුසල් කරන්නද? කුසල් රැස් කරගන්න. ආයි මතක් කරගන්න තරහ නාදය. හරිද? හිතන්න දැන් ඔය හිතේ ඉන්න තරහකාරය මෙහෙම ඉස්සරහින් ඇවිල්ලා මෙහෙම වෙලා මෙන්න මෙතන ඉස්සරහම පුදුලෙන් වාඩි වෙනවා. ඔයත් උන්ට ප්‍රේම. දැක්ක ගමන් මොකෝ හිතේ? මේ පින් කරන්න ඇවිල්ලා තියෙන්නේ කවුද? දැක්ක ගමන් මොකෝ හිතේ? අනේ බලන්නකො අර මනුස්සයාත් බණ අහන්න ඇවිල්ලා. නේ කොච්චර එකක්ද? එහෙම හරි බණ අහලා හැදෙනවා නම් නේ කොච්චර දෙයක්ද? අනේ බලන්නකො සාදු සාදු බලන්නකො බණ අහන ලස්සන. ඔහොම තමයි බණ අහලා හැදෙන්න ඕනේ. ඔහොම හරි හැදෙනවා නම් නේ ලොකු දෙයක්. එහෙමද හිතෙන්නේ? එහෙම හිතනවා නම් හරි වටිනානේ. කොහොමද හිතන්නේ? අපිට හිතෙන්නේ කොහොමද? නර මිනිහත් බණ අහන්න ඇවිල්ලා. නේ ඔය මිනිහට බණ විතරයි අඩු වෙලා තියෙන්නේ කරන වැඩක් එක්ක. හිතන්නේ මේ මිනිස්සයා දැන් මෙතන ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙලා හරි ලස්සනට බණ ටික අහනවා. බණ ටික අහද්දි සාදුකාර දිදී හරි ලස්සනට බණ අහනවා. පැත්තකින් දකින්න පරිගන්න චේතනාව තියෙන ඔබට මොකද හිතෙන්නේ? වෛරයක් එනවද නැද්ද? එනවා. ආර මිනිහාමුදුරු ඉස්සර අබෝධතාවෙන්ද. අපි ලෙඩන්නේ ඔය මිනිහා ගමේ ඉන්න හැටි. ඉන්නකො බණ ඉවරනකම් ගිහලා ආමුදුරුන්ට කැරට්ටුව කියන්නේ. හිතනවද නැද්ද? හිතනවා. ළඟ ඉන්න කෙනාට තට්ටුවක් දාලා කියනවා බලන්නකො අර බණ අහන ලස්සන. හැබැයි ගන්න යන්නේ. අර ඒ අහවලාගේ වැඩ මෙන්න මෙහෙම කියනවද නැද්ද? කියනවා. විඳවන්නේ ඉස්සරහින් ඉඳන් බණ අහන කෙනාද පැත්තකින් වෛර කරනවද? පැත්තකින් වෛර කරන කෙනා. මෙයාට කිසි හානියක් නැහැ නේ.